ප්‍රබල සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු ගණේමුල්ල සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ නේපාලයේදී ඇය අත්අඩංගුවටගත් බවයි. ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාශය හා නේපාල පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගත් බව පැවසුවා. ඊට දවස් 4කට කලින් CID කොළඹ අපරාධ කොට්ඨාශය අය නේපාලයේ ගිහිල්ලා සිදු කළ මෙහෙයුමකින් මේ සියලු දෙනා අත්අඩංගුවටගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. ගණේමුල්ල සංජීව නැමැති අපරාධකරු ඉකුත් පෙබරවාරි මාස 19 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාරිය පලා ගොස් තිබුණා.